මේ ලෝකේ ඉන්න මාළු අතරින් සමහර මාළුන්ට පුළුවන් ජලය නොමැතිව ටික කාලයක් ජීවත් වෙන්න. ඉතින් දැන් මම ඔයාලට කියන්න හදන්නේ ජලය නොමැතිව උපරිම දවස් 2ක් වගේ දිග කාලයක් පුරාවට ජීවත් වෙන්න පුළුවන් අමුතු විදිහේ මාළුවෙක් ගැන. මෙයාට කියන්නේ ආමඩ් කැට්ෆිෂ් කියලා. ගොඩක් වෙලාවට මේ මාළු ජීවත් වෙන්නේ ඇමසන් ගඟ ආශ්‍රිතව දකුණු ඇමරිකාව වගේ උෂ්ණත්වය තියෙන පරිසරවල. මෙයාගේ බාහිර ශරීරයේ හැදිලා තියෙන කොරපොතු එහෙම නැත්නම් කටු ඉතාමත් හයියයි. අන්න ඒ හින්දා තමයි මෙයාට ආමඩ් කැට්ෆිෂ් කියලා කියන්නේ. බාහිර පරිසරයේ ඉන්න කපුට පරිසරය පිරිසිදු කරනවා වගේම මේ මාළුවා කරන්නේ ජලයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන එක. ආමඩ් කැට්ෆිෂ් කියන නම ඔයා මීට කලින් අහලා නැත්නම් බය වෙන්න එපා. මේ මාළුවගේම කොටසක් තමයි අපි ඔය ටැංකි සුද්දෝ කියලා පාවිච්චි කරන්නේ. ටැංකි සුද්දා කියලා අපි කියන්නේත් මෙන්න මේ මාළුන්ගේම කොටසකට තමයි. මේ මාළුන්ගේ තියෙන විශේෂත්වය තමයි මේ මාළුන්ට පුළුවන් දැනට මේ මාළුවා ඉන්න ගඟක් දොලක් ඇලක් වගේ ජල මූලාශ්‍රයක් හිඳලා ගියාට පස්සේ සාමාන්‍යයෙන් දවස් 2ක් වගේ ජලය සොයාගෙන ඇවිදින්න. මෙන්න මේ ක්‍රමය හින්දා සමහර දීවරයෝ කරනවා හරි අපූර්ව උපක්‍රමයක්. ඔවුන් දන්නවා මේ ආමඩ් කැට්ෆිෂ් අවසානට නතර වෙන්නේ ගඟක් හෝ ඇලක් එහෙම නැත්නම් ජලය තියෙන තැනක කියලා. ඒ හින්දා මේ දීවරයන් කරන්නේ ජලය සොයාගෙන යන මාළුවාගේ පිටිපස්සෙම මාළුවා නැවතත් ජලය තියෙන තැනකට යනකම්ම පසුපසින් එන එක. ජලමූලාශ්‍රයට ආවට පස්සේ මේ දීවරයන් Tamanට ඕනි වැඩේ කරගන්නවා. හැබැයි ඒ වුණාට මේ ආමඩ් කැට්ෆිෂ් කියන මාළුවා ගැන ටිකක් විතර භයානක පැත්තකුත් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔයත් දකින්න අහන්න ඇති ලංකාවේ පහුගිය කාලේ අපේ ටැංගි සුද්දත් ඊටම ශ්‍රීග්‍රේන් කරදරකාරී ලෙස බෝ වුණා. මේ මාළු වර්ගය ඊටමත් ශ්‍රීග්‍රේන් බෝ වෙන හින්දාත් වතුර අඩු කාලයකදී උනත් ටික කාලයක් වගේ යනකම් ජීවත් වෙලා ඉන්න පුළුවන්කම තියෙන හින්දාත් චූටි මාළු ඊටම ඉක්මනින් නැති වෙලා යනවා. හැබැයි ඒ කොහොම වුණත් මේ ආමඩ් කැට්ෆිෂ් කියලා කියන්නේ ජලජ ලෝකයේ ජීවත් වෙන ඇත්තටම විරුවෙක්. ඉතින් මෙන්න මේ වගේ ඔයා නොදන්න වීඩියෝ දිනපතා දැනගන්න මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.